අද අපි හදන්න යන්නේ බෝංචි හොද්දක් හදන හැටි. එතකොට මේ විදිහට බෝංචි අරගෙන බෝංචි ටික මේ විදිහට කපා ගන්නවා කෑලි වලට. කපාගෙන ඉවර වෙලා ටික අපි ලෑස්ති කර ගන්නවා. වීඩියෝ එක කෙටි කර ගන්න ඕන හින්දා මෙතන තියෙන්නේ කරපිංචා, සුදු ලූණු, ලූණු, අමු මිරිස්. ওই ටික ලෑස්ති කර ගන්නවා. ලෑස්ති කරගෙන ඉවර වෙලා අපි මොකද්ද කරන්න කියලා ඊළඟට බලමු. මැටි හට්ටියක් තමයි ගන්න ඕන. පුළුවන් තරම් මැටි හට්ටියක් පාවිච්චි කරන එක හොඳයි. මේ වගේ මැටි හට්ටියක් අපි ඒකට ගන්නවා. පොල් කිරි ටික අපි ලෑස්ති කර ගන්න ඕන. මේකේ පොල් කිරි වර්ග දෙකක් අපි හදා ගන්නවා. ඉස්සෙල්ලම ටික අයින් කර ගන්න මිටි කිරි විදිහට. ඊළඟට දිය කිරි එකෙන් තමයි අපි තම්බන්නේ. ඒකට කිරි වර්ග දෙක වෙන වෙනම අපි මේ භාජන දෙකකට දා ගන්න ඕන. මේ විදිහට මිටි කිරි එකක් වෙනම ගන්නවා. ඊළඟට මේ විදිහට දිය කිරි එක වෙනම හදා ගන්නවා. භාජන දෙකකට. ප්‍රමාණවත් පරිදි මේක හදා ගන්න තමන් හදන ප්‍රමාණය අනුව. අපි මේ විදිහට කොල් තෙල් ටිකක් අරගෙන මේ අර හට්ටියට දා ගන්නවා. අපි හදන. චුට්ටක් තමයි දාගන්නේ. වැඩිපුර තෙල් දාන්නේ නැහැ. මේ විදිහට එකතු කර ගන්න අපි හදාගත්ත ද්‍රව්‍ය ටික ඔක්කොම ටික. මේ වෙලාවම අපි මේකට තුන පහ ටිකත් ඒ ඔක්කොම එකතු කරගන්නවා. එකතුම කවලම් කරලා කෑලි මිරිස් ටිකකුත් මේකට අපි දා ගන්නවා. මේ විදිහට පොඩ්ඩක් හොඳට ටිකක් බැදෙන්න ඇරලා දැන් අපි බෝංචි ටිකත් එකතු කර ගන්නවා. ටිකක් රත් වෙන්න අරින්න ඕන මේක තෙල් එක. ටෙම්පරාදු වෙන ටිකක් ඇරියට පස්සේ කරපිංචා කොළ සාමාන්‍ය බැදුනට පස්සේ තමයි අපි ඒ වෙලාවේ ඒක කරපිංචා කොළ බැදෙනකොට තමයි අපි මේ බෝංචි එක දාන පද වෙන්නේ. ඊපස්සේ මේක දානවා. බෝංචි එක දාලා හොඳට කවලම් කර ගන්නවා. තෙල් වැඩිපුර දාගන්න නැහැ. පොඩ්ඩයි දාන්නේ. මේ විදිහට හොඳට කවලම් කර ගන්නවා. කවලම් කරලා විනාඩි 2ක් විතර මේක පොඩ්ඩක් වහලා තියෙනවා. මේ විනාඩි 2ක් විතර තමයි වහලා තියෙන්නේ. වැඩිපුර වහලා තියන්නේ නැහැ. කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි මිටි කිරි නැතුව අර දිය කිරි එක මේකට මික්ස් කරගන්නවා. මේ විදිහට දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් මේ මිටි කිරි එක නෙවෙයි දැම්මේ අර දිය කිරි එක තමයි දැම්මේ. මේකෙන් ටිකක් අපි තැම්බෙන්න අරිනවා. වැඩිපුරම තැම්බෙන්න අරින්නේ නැහැ. මේකට කලයි මේ ලුණු එකතු කරගත්තේ නැහැ. ඒ ටික පස්සේ තමයි අපි එකතු කරන්නේ. මොකද ලුණු එකතු කරගන්න එක පොද්ද බාණ්ඩ ළඟේ තමයි එකතු කරගන්න ඕනේ. දැන් අපි හදන්නේ මිටි කිරි එක මේකට එකතු කරගන්න. විදිහට මිටි කිරි එක පොඩ්ඩක් එකතු කරගන්න. දැන් අපි මේකට කහයි ලුණුයි පොඩ්ඩක් එකතු කරමු. ලුණු පොඩ්ඩක් අවසානයේත් පොඩ්ඩක් රස බලලා ටිකක් අඩුවෙන් එකතු කරගන්න. අවසානයේට පොඩ්ඩක් හොද්ද බාණ්ඩ ළඟේ ආපහු ලුණු රස බලලා අපි මේ ලුණු අඩුයි නම් එකතු කරගන්න. ඒ හින්දා අඩුවෙන් මේ වෙලාවේ අපි ලුණු ටිකක් එකතු කරගන්න. අපි පොඩ්ඩක් ඒ ටික එකතු කරලා මිටි කිරි එකතු කරාට පස්සේ චුට්ටක් මේක අර මේ කිරි කැටි ගහන හින්දා චුට්ටක් මේ විදිහට මේ කවලම් කරන්න ඕන. මොකද කිරි කැටි ගහනවන්නේ නැත්තම් මේ විදිහට පොඩ්ඩක් කවලම් කරගන්නවා. දැන් බා ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ ලුණු රස ඔක්කොම
ප්‍රමාණවත්. දැන් දෙහි බිඳු එකතු කරගන්න එක මේ ඔබගේ කැමැත්ත පරිදි එකතු කරගත්තොත් හොඳයි, නැතත් කමක් නැහැ. අපි තියෙනවා නම් මේකට දෙහි බිඳු 2 3ක් එකතු කරගන්නවා අවසානයේ භාණ්ඩ ළඟ මේ විදිහට. දෙහි බිඳු 2 3ක් එකතු කරගන්නවා. ඒක එකතු කරගන්න නැතත් කමක් නැහැ. මේ වෙලාවේ අපි ලුණු රස බලන්න ඕන. දැන් මගේ කියනම් ප්‍රමාණවත් තරම් තියෙනවා. දැන් හරි. දැන් මේක කැමරට ගන්න පුළුවන්. හොඳට හරි ගිහින් තියෙන්නේ. දැන් හොද්ද බා ගන්න තමයි තියෙන්නේ.